ගුරුමල්ලේ දෙවල් අයියේ ඒ පාර මොකද බලවන් සමිති සමාගමකටවත් බැඳිලා නැහැ නේ. ඉතින් මං ගිහලා කතා කරා. හඩ් එකයි, කුඩු සෙට් එකයි, පීකරේ ගන්න පුළුවන්. හවස 6 වෙද්දි කොල්ල සෙට් එක වයින්වත් එයාලා නම් වැඩ ටික කරන්න. හරි. දැන් ඒ මොකටද කොටද ගියා සීයා මල ගෙදර ඉතින්. ඔක්කො 100ගේ මල්ල ගෙදර කරන්න මල ගෙදර තමයි ගෙදර මිනිස්සුන්ට පොඩ්ඩක් අල්ලා කරලා ඉන්න කියපන්. නැත්තම් ගමේ මිනිස්සු ඉතින් තොපේ උන් මැරෙනකම් බලන් හිටියේ කියලා. අනේ බන් දෙවල් අයියේ මාත් ආසයි බන් 100 නැති වෙනවනම් ඒත් ඉතින් ඊට කලින් අර පෙට්ටගම පෙට්ටක කිව්වේ නෑ පෙට්ටිය ගේන්න බෑ බං. ඉතින් ඒකට මොන හරි කරන්න බෑ. හා පෙට්ටිය ලයින් කරලා දෙන්නම් සුගත් අයියා මල් ශාලාවෙන් මං කතා කරලා දෙන්න. හරි. අනේ මේ දෙවල් ඵලයන් මගේ මුකුත් අහගන්න නැතුව බතක් කොහෙද උඹලා ඉතින් මෙතනට එන පෙරේතයෝ වගේ මූසලයෝ ඵලයන් යන්න. උඹලා හිතේ මේ අපිට ෆෙස්ටිවල්ස් නෑ කියලා නේ. යකෝ තියාලා ගෙදර කොටහලු ගයක් වෙලා තියෙන්නේ හෙට්ට ගිහිල්ලා සැපක් දානවා කාලා බීලා නරලා කරලා හරි. උඹලා මල ගෙදර උඹලා කරගනි. මුංගේ හිතේ මේ අපිට ෆෙස්ටිවල්